iPhone කියලා පිළිගන්න ඔයාලා හැමෝම 10 minute solution YouTube channel එකට. හරි අද මගේ අතේ තියෙනවා Android phone එකක් මේක ඇවිල්ලා Chinese phone එකක්. මේක තියෙන fake charging දෝෂයක්. මේක අපි සාමාන්‍යයෙන් charger එකට ගහලා පැයක් දෙකක් තුනක් තිබ්බත් මේක මෙන්න මේ percentage එක වැඩි වෙන්නේ නැහැ. හරිද? මෙන්න මේ percentage එක මේ ගානම තමයි තියෙන්නේ වැඩි වෙන්නේ නැහැ. ඒකට charge වෙනව පෙන්නනවා ඒ වුණාට phone එකේ charging පෙන්වන්නේ නැහැ. මේක ගොඩක් දුරට මේ Chinese phone වල එන ප්‍රශ්නයක් තමයි voltage එක drop වෙවි ඒම. හරිද? එතකොට අපි මේක මුලින්ම check කරගන්න ඕනේ කොහොමද අපි හදන්නේ කියන එක. හරියට කලින් මම කියන්න අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. notification enable කරලා තියාගත්තොත් මම දාන වීඩියෝ හැම එකක්ම ඔයාලා ගාවටම ගෙන ගන්නත් පුළුවන්. හරිද? අපි දැන් බලමු මේ phone එක කොහොමද හදන්නේ කියලා. මුලින්ම බලන්න මේකේ voltage එක තියනවාද කියලා battery voltage එක අඩු නම් ඒත් charge වෙන්නේ නැහැ. දැන් මේකේ battery voltage එක අඩු නැහැ. මොකද phone එක on එකේ තියෙන්නේ. percentage එක 7ක් විතර පෙන්නනවා. හරිද? එතකොට මේක milliampere 2500ක battery එකක් තියෙන්නේ. මේ battery එක ඇවිල්ලා 3.7 voltage එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරිද? ඉතින් ඊට පස්සේ අපි check කරන්න ඕනේ මේක charger එකට plug කරලා කොහොමද අපි මේක මෙයා කරන්නේ කියලා. charger plug කරලා මම plus minus voltage තමයි මේක දැන් check කරන්න යන්නේ. plus minus voltage එක 4.2 එන්න ඕනේ 3.7 ඉඳලා. දැන් ඔයාලට පේනදී 3.5 එන්නේ. මේක ස්ටේබල් තියෙනවා 3.5 සමහරක් වෙලාවට අඩු වෙනවා. දැන් ඔයාලට පේනදී හිටපු ගාම පටස් ගාලා අඩු වෙලා නැවත 3.5 වලට එනවා. මෙන්න මෙහෙම එනකොට මේකේ voltage එක drop වීමක් වෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම phone එකේ IC fault එකක් තියෙනවා. හරිද? එතකොට fake charging වලදී voltage එක drop වෙවි එනවා නම් IC fault එකක් තියෙනවා. අපි බලමු මේ IC එක bypass කරන්න පුළුවන් IC එකද තියෙන්නේ. නැත්නම් අපිට අනිවාර්යයෙන්ම replace කරන්න ඕනේ IC එකද තියෙන්නේ කියලා. මම නැවතත් voltage එක check කරනවා අපේ power bank එකට ගහලා. එතකොටත් මේක 3.5 වගේ තමයි එන්නේ. හරිද? 3.5 ඔය දැන් පේනවනේ ඔයගලන්ට මේක අඩු වෙලා යනවා. අඩු වෙලා ගිහලා නැවතත් ආයි 3.5 වලට වගේ එනවා. ඒ කියන්නේ කොහොමවත් මේක charge වෙන්නේ නැහැ. මේක charge වෙනවා නම් stable voltage එකක් තියෙනවා 3.6 වලට උඩින් වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම charge වෙනවා. ඒ කියන්නේ 3.3 3.2 3.1 3.5 වගේ තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම මේක fake charging දෝෂයකට තමයි යන්නේ. හරි අපි මේක දැන් ටක් ගාලා ගලවගමු. ගලවගෙන ඉවරලා අපි board එක check කරන්න ඕනේ. එතකොට board එක check කරද්දී අපි මුලින්ම check කරන්න ඕනේ input voltage එක හරියටම එනවද කියලා. එතකොට input voltage එක හරියටම එනවා කියන්නේ අපිට වෙන ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම IC තමයි දෝෂේ තියෙන්නේ. ඔයගොල්ලෝ පේන ඇති බැලුවම නිකන් copy phone එකක් විතර තමයි මේක තියෙන්නේ. මේක Chinese phone එකක්. IU කියලා phone එකක් මේ phone model එක. මේ ribbon එච්චර හොඳට එන්නේ නැහැ. හරිද? එතකොට ඔයගොල්ලෝ ගලවද්දී බොහොම පරිස්සමෙන් ගලවන්න ඕනේ. මේකේ ribbon එක සම්පූර්ණයෙන්ම කැල්ලා ගියොතින් මේවා පාස් කරන්නත් හරි අමාරු තත්යකට තමයි එන්නේ. හරි දැන් බෝඩ් එක මම එළියට ගත්තා. බෝඩ් එක ඇත්තටම බැලුවොතින් තනිකරම ප්‍රෙස් තියෙන බෝඩ් එක. ඒ කියන්නේ කවුරුත් මේක හදන්න අරගෙන නැහැ. ඉතින් අපිට හදන්න ලේසි ප්‍රෙස් තියෙන බෝඩ් එකක්. කවුරු හරි මේක හදන්න අරගෙන හාලා තිබ්බොත් තමයි අපිට මේක හදාගන්න අමාරු වෙන්නේ. දැන් මම කරන්නේ මේකේ voltage එක හරියටම fix වෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ අපේ voltage එක බෝඩ් එකට එනවද? එන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕනේ කියන එක තමයි අපි දැන් මෙතනදී check කරන්න හදන්නේ. මම නැවතත් මේ බෝඩ් එක අපේ ribbon එකට connect කරලා voltage එක බලන්න තමයි යන්නේ. ඊට කලින් මුලින්ම තියෙන මේ heat sink ටික ගලව ගන්නවා. මොකද මේ diagram නෑ අපිට අහෙන් බලලා තමයි තීරණය කරන්න පුළුවන් මෙන්න මේක තමයි charging IC කියලා. නැත්නම් අපිට voltage ටික check කරලා තමයි මේකේ තීරණයක් ගන්න පුළුවන් වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි බලමු දැන් මේක ribbon එකත් මෙන්න මේ විදිහට හිමීට plug කරගන්නවා. plug කරගත්තට පස්සේ අපිට පුළුවන් voltage එක check කරගන්න. දැන් මම මෙන්න මේක මේ voltage ටික හරියටම බලාගෙන යනකොට මට අල්ල ගන්න පුළුවන් තැනක් එයි. අපි බලමු. මම charger plug කරන මුලින්ම plug කරලා ඉවර වෙලා එකින් එක මම voltage check කරන්න හදන්නේ. හරිද? voltage DC 20 වලට දාගන්න ඕගොල්ලන්ගේ normal multimeter එකක් තියෙනවා නම් නැත්නම් auto range එකක් තියෙනවා නම් voltage range එකට දාගන්න. කළු පාට wire එක ground තියලා රතු පාට wire එකෙන් මේ තියෙන capacitor ඔක්කොම check කරගෙන යන්න ඕනේ. මුලින්ම ribbon එක අසල තියෙන ඒවා. 3.5 3.4 මේ
විදිහට එනවා කියන්නේ. ඒ කියන්නේ 3.5 3.4 කියන්නේ කෙලින්ම අවුට්පුට් එක. එතකොට මම දන්නවා මෙන්න මේ ලයින් එකේ තමයි අවුට්පුට් එක යන්නේ. charging IC එකේ අවුට්පුට් එක. ඉන්පුට් එක ඊළඟට අපි අනිවාර්යෙන් හොයා ගන්න ඕනේ. මේ තියෙන ඉන්පුට් එක. ඉන්පුට් එකේ ස්ටේබල් තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති 5.3ක විතර වෝල්ටේජ් එකක් එනවා. මේ බලන හැමතැනටම ඉන්පුට් එන. ඒ කියන්නේ අපේ V බස් ලයින් එක ඕකේ. මෙතනත් මෙන්න මේ විදිහට චෙක් කරද්දී 5.3ක් එනවා මේ ඩයෝඩ් එකට. මෙතන ඩයෝඩ් එකක් තියෙන. මේ ඩයෝඩ් එකෙන් තමයි ඉන්පුට් එක එන්නේ. හරිද? ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන තිබ්බට පස්සේ හරියට 5.3ක වෝල්ටේජ් එකක් එනවා. ඒ කියන්නේ අපේ V බස් ලයින් එක ඕකේ. දැන් අපි ෆෝල්ට් එකේ කොතනද තියෙන්නේ කියන එක අපිට දැන් අඳුර ගන්න පුළුවන් වෙලා තිනවා. V බස් ලයින් එකේ නේ ෆෝල්ට් එක තියෙන්නේ. අනිවාර්යයෙන්ම V බැට් ලයින් එකට අදාළ IC එකේ හෝ SMD වල. හරිද? ඉතින් මේ වගේ වෝල්ටේජ් එකක් ආවට පස්සේ අපිට ගොඩක් දුරට එන ලීඩේ තමයි IC එක චේන්ජ් කරන්න ඕනේ. දැන් ඔයාලට පේන ඇති මෙතන මෙන්න මෙතන කැපැසිටර් එකක් තියෙනවා. මෙන්න මේ කැපැසිටර් එකෙන් අපිට ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන තියෙනවා පොඩි IC එකකුත් තියෙනවා. මේ IC වලට කිසිම හානියක් නැහැ. මොකද ෆෝන් එක ඕන් වෙනවා. මේව කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් අපි බලන්න ඕනේ මෙන්න මේ ඩයෝඩ් එකේ ඉඳලා මෙන්න මේ charging IC එකට. මේක තියෙන ලයිට් මේ පෙන්නන ලයිට් IC එක. මම ලයිට් IC එකෙන් එහා පැත්තට වෝල්ටේජ් එක කියන්නේ යනවා කියන්නේ ෆෝන් එක ඔන් වෙනවා. නමුත් charging වෝල්ටේජ් එක තමයි යන්නේ නැත්තේ. මේකට දැන් මම දාන සොලියුෂන් එක තමයි මම ගන්න සෙනා ඩයෝඩ් එකක්. ඔයගලන්ට පුළුවන් මේක ෆෝන් වලින් තියෙනවා ඒව ගලව ගන්න පුළුවන්. නැත්නම් මෙන්න මේ වගේ ඩයෝඩ් එකක් ගන්න පුළුවන්. මේ වගේ ඩයෝඩ් එකක් ගත්ත පොඩ රිස්ක් එකක් තියෙනවා. ෂෝට් වීමේ හැකියාවක් තියෙනවා. එතකොට මේවා ෂෝට් නොවන විදිහට ගහන්න ඕනේ. ඒක පළපුරුදු විදිහට තමයි අපි ගහන්න ඕනේ. දැන් මේක ගතට පස්සේ මේක රතු පැත්තක් තියෙනවා, කළු පාට පැත්තක් තියෙනවා. එතකොට අපි මේකේ හරි පැත්ත තෝරගන්න ඕනේ. කොයි පැත්තේ ඉඳන් කොයි පැත්තටද මේක ගමන් කරන්නේ කියලා. එතකොට අපි රතු පාට පැත්ත තමයි V බස් ලයින් එකට ගහන්නේ. කළු පාට පැත්ත තමයි අපි charging IC එක පැත්තට ගහන්න අවශ්‍ය වෙන්නේ. හරිද? එතකොට දැන් මේක VPH ලයින් එක ඕකේ වෙන හින්දා මම කරන්නේ මෙන්න මේ ඩයෝඩ් එකේ ඉඳලා එහා පැත්තේ charging IC එක අවුට්පුට් එකට මෙන්න මේන් කොයිල් එකක් පාස් කරනවා. කොයිල් අනේ sorry ඩයෝඩ් එකක්. Zener ඩයෝඩ් එකක් මම පාස් කරනවා. මෙන්න මේකේ අවුට්පුට් එක කියන්නේ මෙන්න මෙතන ඉඳලා. මෙතන තමයි පාස් කරන්නේ. එතකොට අපි බලන්න ඕනේ මේ ඩයෝඩ් එකේ අවුට්පුට් එක එන්නේ කොයි පැත්තද? එතකොට මේක අපිට කූල් ටෙස්ටින් එකක් කරලා ගන්න පුළුවන්. බීප් වෙන පැත්ත නෙමෙයි අනිත් පැත්තෙන් තමයි අපි ගන්න ඕනේ. හරිද? සාමාන්‍යයෙන් මේක බීප් වෙන පැත්තේ තියෙනවා, බීප් නොවන පැත්තේ තියෙනවා. අපි GR value check කරද්දී. ඊට පස්සේ මෙන්න මේකේ මේ දිග කම්බිය අපි කපලා ගන්න මෙන්න මේ විදියට. හරිද? ඒ කියන්නේ ෂෝට් නොවන විදියට තමයි අපි මේක ගන්න ඕනේ. දිගට ගත්තදී අනිවාර්යයෙන්ම අපි හීට් සින්ක් එක දාලා වහද්දී මේක ෂෝට් වීමකට ලක් වෙනවා. ඒ හින්දා ඒ විදියට කරන්නේ නැතුව අපි කරන්නේ මෙන්න මේ විදියට. දැන් මම ඔයගලන්ට ගියා රතු පාට පැත්ත තමයි ඉන්පුට් එකට අවුට්පුට් එකට තමයි කළු පාට එක ගන්න කියලා ඔයගලන්ට මම කිව්වා. ඒතකොට අන්න ඒ විදියට තමයි අපි මේක පාස් ගන්න ඕනේ. හරිද? මෙන්න මෙහෙම තියලා මම පාස් ගන්නවා මේක. අපි බලමු පාස් ගත්තට පස්සේ වැඩි කොට දා ගන්න පුළුවන්ද කියලා. පාස් ගත්තට පස්සේ වෝල්ටේජ් එක ෆික්ස් විදියට එනවා නම් අනිවාර්යයෙන්ම ෆෝන් එක charge වෙනවා. ෆික්ස් විදියට එන්නේ නැත්නම් ෆෝන් එක charge වෙන්නේ නැහැ. එකම මම කියන්නම් තවත් කාරණයක් තමයි මේ ඩයෝඩ් එක ගැහුවට පස්සේ මේ ඩයෝඩ් එක 1 ampere ඩයෝඩ් එකක් වෙන්න ඕනේ. හරිද? එක්කෝ 1.5 නැත්නම් 2 ampere වගේ ගන්න ඕනේ ස්මාර්ට්ෆෝන් වලට. කීපැඩ් ෆෝන් වලට 1 ampere ගත්තත් ඇති කීපැඩ් ෆෝන් වලට. ස්මාර්ට්ෆෝන් වලට අනිවාර්යයෙන්ම 2 ampere වගේ තමයි අපි ගන්න ඕනේ. මොකද නැත්නම් අර පැත්තෙන් එන ampere එකට මේක උණු වෙලා යනවා. හරිද? එතකොට chargerේ තියෙන ampere එක දෙකක් නම් මේකට හරියන ampere එක තමයි අපි ගන්න ඕනේ. 2 ampere එකට 2 ampere එක ගන්න ඕනේ. 3 ampere වගේ නම් 3 ampere එකක් අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. නැත්නම් මේක heat වෙලා burn වෙන්න ගන්නවා. ඒ හින්දා ඒක පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මෙන්න මේ විදිහට මම පාස් ගන්නවා මේක. හරිද? ඔයාලට පේනවා මම මේක පාස් ගත්තා. හරියටම දැන් අපි check කරලා බලමු කොහොමද මෙයා කරන්නේ කියලා. හරිද? දැන් මම මෙන්න මේකේ කැපැසිටර් එකේ ඉඳලා තමයි ගත්තේ. අතන ඉඳන් ගන්න අමාරු හින්දා කැපැසිටර් එකේ ඉඳලා ගත්තා. හරිද? අපිට පුළුවන් මෙන්න මෙතන ඉඳන් මෙතනට ගහ ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට ඉඩ තියෙනවා නම් මම ගත්තේ මෙන්න මේ VPH line කැපැසිටර් එකේ ඉඳලා. හරිද? මොකද charger එක ගම VPH එක ක්‍රියේට් වෙන හින්දා අපිට පුළුවන් VPH line කැපැසිටර් එකේ ඉඳලා මේක ගන්න. එතකොට අපිට ෆෝන් එක charge වෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ, වෙන මොකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? හරි දැන් අපි බලමු මේක වෝල්ටේජ් එක ෆික්ස් එනවද කියලා. දැන් මම මේ විදිහට මම නැවත පවර් බැංක් එක
මේකට ප්ලග් කරනවා මම. ප්ලග් කරලා ඉවර වෙලා වෝල්ටේජ් එක චෙක් කරනවා. එතකොට අපි ඉස්සෙල්ලා බලද්දී 3.5 වෝල්ටේජ් එකක් ආවේ. දැන් එන්න ඕනේ අනිවාර්යයෙන්ම 4.2 වගේ වෝල්ටේජ් එකක්. මේ වෝල්ටේජ් එකක් එනවා නම් අපිට අපේ ඒ ජොබ් එක ඩන්. එතකොට අපිට බැටරි charge කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා 4.3 වෝල්ටේජ් එකක් මෙතනට එනවා. ඒ කියන්නේ අපිට බැටරි charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. දැන් ඕගොල්ලෝ අද ඒ කියන්නේ නොදැනගත්ත සොලියුෂන් එකක් තමයි අපිට VPH ලයින් එකේ ඉඳලා Chinese phone වලට bypass කරන්න පුළුවන් කියන එක. දැන් අපි සමහරක් වෙලාවට ගොඩක් දුරට VBus line එකේ ඉඳලා ගන්න. VBus line එකේ ඉඳලා ගන්නවා නම් අපි සාමාන්‍ය ලොකු diode එකක්, ඒ කියන්නේ ලොකු capacitor එකක diode එකක් තමයි ගන්න ඕනේ. 1 ampere 2 ampere diode එකක් අපිට දාන්න පුළුවන් කෙලින්ම VPH line එකෙන් ගන්නකොට. එතකොට මේකේ 4.3 තමයි voltage එක එන්නේ. VPH line එක create වෙනවා කියන්නේ phone එක on වෙනවා කියන්නේ මෙතන ඉඳන් අපිට මෙන්න මෙතනට diode එක ගහ ගන්න පුළුවන්. හරිද? එතකොට මේකේ LED දැන් හරි. දැන් phone එක charge වෙන්න ගන්නවා. හරි එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයි පාරක් මම කියන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ වටිනා කියන වීඩියෝ හැමදාම හවස 4ට ඕගලන්ට බලා ගන්න පුළුවන්. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.